ආයිබෝන්ස් සෑම දිනාටම අද ඊටම සන්තෝෂවන්ත උළම්පලන් දවසක්. අපි දැන් මේ අඹයාලු හෝටලේ විවෘත කරලා හරියටම අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද ඇතුළත අපි ලබාගත් ජයග්‍රහණ ගැන අපි තමයි කතා කරන්න කැමති. අපි අතර මේ කාන්තා පක්ෂයෙන් පමණක් මැනේජ් වෙන හෝටලයක් හැටියට තමයි මේක පටන් ගත්තේ. ඒ මැනේජ්මන්ට් එක විතරක් නෙමෙයි අපි ඒකට කොහොමද අවට තියෙන සමාජය කියන්නේ සොසයිටි එක කොහොමද මේක සස්ටේන් කරන්න යොදාගත්තේ කියලා අපි දන්නවා. ඒකට අපි ගොඩක් මානෙල් මල් සප්ලයි කෙනෙක් ඉන්නවා මේ ලේඩි. ඒ වගේම තව මෂ්රූම් සප්ලයි කෙනෙක් ඉන්නවා. ඒ වගේම තව මේ මෙහිට අපිට ඉන්දියාප් සහ ආප් මේ හෝටලෙට ගිහිල්ලා කරලා දෙන ලේඩීස් අපි මෙතන දෙන්නෙක් ඉන්නවා. අපේ යුනිෆෝම්ස් මේ ඔක්කොම යුනිෆෝම්ස් මේ ගමේ කන්දලමේ ටේලර් ෂොප් එකක් තියෙන ලේඩි කෙනෙක් තමයි කරන්නේ. අපි අත් වශයෙන්ම මේක කාන්තාවත් සම්බන්ධවම දියුණු වෙන ආයතනයක් හැටියට තමයි මේ හඳුන්වන්න කැමති වෙන්නේ. අපි දැනටම සෝලා වලින් 25ක් විතර සෝලා වලින් අපේම සෝලා වලින් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම ස්ටාෆ් එක ගැන ජීවන්ති කතා කරන්න පුළුවන් මොනවද දැන් මේ අවුරුද්දක් ඇතුළත අද කියන්න පුළුවන් මේ අපේ ගමේම කට්ටිය ගොඩක් මෙතන වැඩ කරන්න පටන් ගන්න දියුණු වෙලා තියෙනවා. ඒ වගේම අවුරුද්ද ඇතුළත මොනවද ලැබිලා තියෙන ජයග්‍රහණ වශයෙන් මොනවද කියන්න පුළුවන්? සභාපතිතුමා කියපු විදිහට අපි අවුරුද්දට කලින් මේ ආයතනය පටන් අරගත්තේ කාන්තාවන්ට අතදීමක් විදිහට. ඒ වගේම තමයි තිරසාර සංවර්ධනයේ අංශයක් විදිහට. එතකොට අපි පටන් ගන්න අවස්ථාවේ අපි 76 දෙනෙකුට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියලි ඒගොල්ලන් දියුණු වෙච්ච හැටි, ඒ වගේම ඒගොල්ලන්ට සපෝට් එකක් වෙන්න පුළුවන් වෙච්ච හැටි, ඒගොල්ලන්ගේ ළමයිගේ ස්ටඩීස් වලට ඉතින් මේ වගේ ගොඩාක් ස්ටෝරිස් අහන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ වෙනකොට ඒගොල්ලන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරගෙන ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. අවුරුද්දක් පුරාවටම හෝටලේ දැන් සාර්ථකව අපි ඔපරේෂන්ස් කරගෙන යනවා. අපිට මේ ගමේ කාන්තාපක්ෂයේ තරුණියන් ගොඩක් සම්බන්ධ වුණා. ඒ කට්ටියන්ගේ අනාගතය ගැන මොකද ඒකට හිතන්නේ? මම මානෙල් නිලන්ති. මම අතුපාරේ අය. මම පොඩි අයත් එක්ක රැකියා 2-3ක් කරලා තියෙනවා. ඉතින් ඒ අපහසුතාව මැද්දේ යාලත් එක්ක මේ රැකියාවක් කරන්න බැරි අවස්ථාවේ මම මේ නිල්මානෙල් පොකුණ පටන් ගත්ත මට හොටෙල් එකෙන් මේ නිල්මානෙල් මල් ඉල්ලලා මේ තිබුණා. ලොකු සතුටක්. ඒ කියන්නේ මමත් මේ හොටෙල් එකට මේ නිල්මානෙල් මල් සපයනවා. ඉතින් මටත් ඒක ලොකු ආඩම්බරයක් මේ වෙනකොට හොටෙල් එක තියෙන තත්ත්වය ගැන. මගේ නම නිර්මලා දමයන්ති. මම ඉන්නේ කණ්ඩලම් පාරේ ටේලර් ෂොප් එකක් කරනවා. ඉතින් මම මේ අඹයාලු හොටෙල් එකත් එක්ක සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක් පිරෙන්න ලං වෙනවා. හොටෙල් එකටත් අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. අඹයාලු හොටෙල් එකේ යුනිෆෝම් තමයි මම කරන්නේ. ඉතින් මගේ ආර්ථිකයට සහ මගේ ව්‍යාපාර කටයුතු වලට ඒක ගොඩක් ලොකු සහයෝගයක් වෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි අවුරුද්දක කාලයක් පුරාවට හොටෙල් එකත් එක්ක වැඩ කරන්න ලැබීම පිළිබඳව. මගේ නම නිරංජන තත්සරණි. මම පදිංචි ඉන්නේ දඹුල්ලේ ප්‍රදේශයේමයි. මට අඹයාල හොටෙල් එකට සම්බන්ධ වීම තුලින් මගේ අධ්‍යාපන කටයුතු වලට ගොඩක් රුකුලක් වුණා. ආරම්භයේ ඉඳලා මමත් ඉන්නවා. මට ගොඩක් සතුටුයි අඹයාල හොටෙල් එකට අවුරුද්දක් සම්පූර්ණ වීම. මම දිනේෂා මදුෂානේ අඹයාල හොටෙල් එකට බිම්මල් සපයනවා. මටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ වැඩත් එක්ක පවුලේ ආර්ථිකයට මහත්තයාගේ සැලරියත් මදි නිසා මටත් උමනාවක් තිබුණා ආර්ථිකයට දායකත්වයක් දක්වන්න. ඉතින් ඒ වගේම හොටෙල් එකේ අවුරුද්දක් සපිරීම සම්බන්ධව සුබ පැතුම් එක් කරන ගමන් ඉදිරියටත් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. මම රේණුකා මල් කාන්ති. මම කණ්ඩලමේ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මම මේකේ වැඩ කරන ඒ මුදලින් මගේ පුතාට උගන්වන්න පොඩක් පිටුවහලක් වෙනවා. ඉතින් අපිට මේක ඇත්තටම ලොකු හයියක් අපේ ආර්ථිකයට. ගමේ කීප දෙනෙක්ම මේ සේවය කරනවා. එයාලගේ පවුලේ ආර්ථිකය නගා සිටවන්න ලොකු හයියක් වෙනවා මේ අඹයාලු හොටෙල් එක. මගේ නම සිව්වන්ති. මම මේ ආයතනයේ එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකේ තමයි රාජකාරී කටයුතු කරන්නේ.
එතකොට මම මේ ආයතනයට දැනට සම්බන්ධ වෙලා වසරක කාලයක් වෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා, අලුත් දේවල් ඉගෙන ගත්තා, අලුත් අත්දැකීම් ලබා ගත්තා. අපි සියලු දෙනාගේම එකමුතුව කැපවීම සහ සාර්ථකත්වයත් එක්ක සාඩම්බර වසරක කාලයක් අප ආයතනය දැන් සම්පූර්ණ කරලා තියෙනවා. අපිට පුළුවන් වෙයි අපේ ආයතනය තවත් ඉස්සරහට අරගෙන යන්න. අපේ ආයතනයට සුබපැතුම් එක් කරනවා. මගේ නම නවෝදයා. මම ආවේ ආනමඩුවේ ඉඳලා. මම මේකට ආපු දවසේ ඉඳලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගෑනු ළමයි පිරිසක් ඉන්න හෝටලයක වැඩ කිරීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මමත් ගෑනු ළමෙක් වශයෙන් මට මගේ ආරක්ෂාව පිළිබඳව මගේ පවුලට උනත් බයක් නැතුව මාව මෙතන රඳවන්න පුළුවන්. අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද, එකමුතුව වැඩ කරන්නේ කොහොමද කියලා පවා මේ ආයතනයේ ඉගෙන ගත්තා. මය තවත් දුරටත් හොඳින් කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඉෂාරා නදීෂානි. මගේ ගම කණ්ඩලම ආයතනයක සම්බන්ධ වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් සේවය කරා. මම මුල් සමාජිකයෙක්. මම මේ ආයතනයෙන් ඇත්තටම ලැබෙන වැටුපත් එක්කත් බලනකොට ඇත්තටම මම විශාල දෙයක් කරගෙන තියෙනවා. සර්ට තව තවත් මේ වගේ දේවල් මේ වගේ ආයතන ඉදි කරලා අපි වගේ දුප්පත් අයට රැකියාවල් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ නම ගගන්ති කෞශල්‍යා. මම ඉන්නේ කණ්ඩලමේ. මම මේ අඹයාලු හෝටල් එකට සම්බන්ධ වෙලා දැනට අවුරුද්දක් වෙනවා. ඇත්තටම කිව්වොත් මෙම ආයතනයේ කාන්තාවන්ට රැකියාව කරගෙන යාමට පහසුයි. කාන්තාවන්ට බැහැ කියන දේවල් අපි ගොඩක් දේවල් ඔප්පු කරලා තියෙනවා. සෑහෙන අභියෝග වලට අපි මුහුණ දුන්නා. මේ ගෙවිච්ච අවුරුද්ද තුල සෑහෙන අත්දැකීමක් අපි හැමෝම ලබා ගත්තා. චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ගෑල් ළමයි වෙනුවෙන් බිහි කරපු ආයතනයක් තමයි අඹයාලු. ඒ වගේම තවත් ආයතන ගොඩක් බිහි කිරීමට එතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ නම චම්පිකා චිරෝමාලා. මම ජීවත් වෙන නම් මේ ප්‍රදේශයේමයි. මගේ ගම කණ්ඩලම. මම මේ ආයතනයට ජොයින් වෙලා දැනට වසරක් වෙනවා. මම ලොකු අත්දැකීම් ගොඩක් ගත්තා. ලෝකේ නන්දසින් එන සංචාරකයොත් එක්ක මූ වෙලා වැඩ කරන්න ලැබෙනවා. ඒක මගේ ජීවිතේ ලොකු අත්දැකීමක්. මම කරන සේවයට සැලෙන වැටුපක් මේ ආයතනයෙන් මට ගෙවනවා. ඒක මගේ දරුවන්ගේ අධ්‍යාපනයට වගේම මහත්යාගේ ආර්ථිකය ගෙනියන්න ලොකු හයියක් වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි. ගෙවිච්ච කාලය ගැන සතුටුයි. සාර්ථකව ඉදිරියට වැඩ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.